මල්ලි මොකෝ නිකන් ඇදේලා. ඇදේලා රීප පටියක් තියලා එන දෙයක් යවුවා නම් කෙලින් කරලා ගත හැකි. කෙලින් කරලා ගන්න. මුදලාලි කැත වැඩ කරන්න එපා. තමසේර හනිමුන් එකට මට ඇඳක් හදලා දුන්නේ. ඔව්. එදා රෑ මේ කඩන් වැටුණානේ. මගේ මේ කොන්දත් ඉවරයි. මාර බුදියාමක් නේ මල්ලි බුදියලා තියෙන්නේ. බුදිය ගන්න. බුදියලා නම් කමක් නැහැ. නිකන් ඉඳ ගන්න ගිහිල්ලා කඩන් වැටුණා. අන්න ඒකනේ කියන්නේ. බුදිය ගන්න තියෙන ඇඳේ ඇයි මල්ලි ඉඳ ගන්න කිව්වේ? දැන් ඉඳ ගන්න තියෙන පුටුවේ බුදිය ගත්තොත් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. අන්න ඒ වගේ බුදිය ගන්න තියෙන ඇඳේ ඉඳ ගත්තොත් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. අපි අවශ්‍යතාවයට තමයි සැපෙමු දෙන්නේ. අපි වක්කීමක් ඇතුව වැඩ කරන්නේ. ලොකු මැනේජ්මන්ට් එකක් එක්ක යන කම්පැනියක් මේක. මේකේ ක්‍රියේටිව් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා, මේකේ ඉංජිනේර්ස්ලා ඉන්නවා, මේකේ ක්වොලිටි චෙකර්ස්ලා ඉන්නවා, බාසවෙල්ලා ඉන්නවා, බාසවෙල්ලා ගෝලයා ඉන්නවා, මං ඉන්න ඕන විදියට කැටයන් පවා ගහන්නේ AI ප්‍රොම්ප්ට් ගහලා. එහෙව් කීර්ති නාමයක් තියෙන මේ කම්පැනි නම කැත වෙන විදිහ වැඩ කරන්න එපා මල්ලි. කොටිම කිව්වොත් බුදිය ගන්න තියෙන ඇඳේ ඉඳ ගන්න යන්න එපා මල්ලි.